මේ දෙලුම් ගහ දැන් හිටවල අවුරුදු මං හිතන්නේ 3කටත් වැඩි. හැබැයි අද වෙනකම් මේකේ මං එක ගෙඩියක්වත් අපිට කන්න බැරි වුණා. මේ ගස් එකම මං ඇතෑරලා තියෙන්නේ. මොකද මේක ඇත්තටම මේ ලේන්නුන්ගෙන් වදුරන්ගෙන් බේර ගන්න බෑ. පොඩි කාලේදී ලේන්නු කනවා. මේ විදිහට අපි බෝතලයක් දැම්මට පස්සේ මේක වදුර බෝතලේ පිටින්ම කඩන් යනවා. කොහොම හරි එයාලට අහු වෙලා නැතුව එක ගෙඩියක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් එයාලට දුන්න එකේ අපි එකක් කපලා බලමු. මේක මේ දේශීය දෙලුම් එක. බලන්න මේක සුදු පැහැයට හුරුයි. මේක දේශීය එක. මේක ටිකක් ඇට වැඩි, මසල් එක අඩුයි. හරි. දේශීය දෙලුම් එක බලන්න. මේක ඇත්තටම පෝෂණ ගුණය ගොඩක් වැඩි. බලන්න මේ අර නිමාලියකේ වගේ හොඳට පැහැයක් නැහැ. සුදු පැහැයට වැඩි. හැබැයි මේක ගොඩක් පෝෂණය වැඩි. මසල් එක අඩුයි.